මහිපා මිහින්තලේ පඩි පොඩියයි. ඒක තමයි අපිත් බැලුවේ. වෙන තැන්වලට වඩා හරි වෙනස් නේද දිනක්? ඔව් මහි පැත්තරම අපි දැන් මේ ඉස්සරහට යනකොට මටත් හිතුනේ අපි වෙන තැන් වලට වඩා ඊටාම පහසුවෙන් මේ පඩිපෙළ නැගගෙන යනවා කියලා. හේතුව මොකක්ද? මිහින්තලේ පොඩි පඩි තියෙනවා මේ විදියට 1840ක්. අපේ කොච්චරනම් ගල් පඩි තියෙනවද? හැබැයි මේ ගල් පඩි අතර මිහින්තලා ගල් පඩි වෙනස්. ඩෑඟුල් 3ක් කියලා කෙනෙක්නේ ඇඟිලි පුරුක් 3ක්. මෙන්න මේ බලන්න උස ගත්තාම මේ මෙහෙම තිබ්බහම ඇඟිලි පුරුක් 3කක උසක්. එතකොට මේ ඇඟිලි පුරුක් 3න් 3ට උස තියෙනවා. ඒ වගේම තමයි මේ පියවර තියන්නේ. කොච්චර ලොකු කෙනෙක් වුණත් හොඳට පියවර තියන්න පුළුවන් මේ මොකද්ද පිය ගැට පෙන්නේ ඉඩ තියෙන. මේ සම්ප්‍රදාය නිසා ඉතා පහසුවෙන් ඕන කෙනෙකුට කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටිය අරෝ බලත් වෙච්ච කෙනෙකුට දක්වා උඩට නැගගෙන යන්න පුළුවන් තමුන්ට දැනෙන්නේ නැහැ උඩට යනවා කියලා. උඩ ඉඳලා බැහැගෙන ඉන්නත් පුළුවන් ඒ විදියට. දැන් මේ බලන්නකෝ අපි යනකොට අපිට ඕගොල්ලන්ට අපහසුවක් දැනෙනවද? හරි පහසුවෙන් යන්න පුළුවන්. භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් මිහින්තලා පියගැට පෙළ ඉතා සෙමෙන් ඉහළට නගින්න පහසුකම් තියෙනවනේ. ඒ වගේම තමයි කෙනෙකුට ආපහු එන්නත් පහසුකම් තියෙනවා. ආර්ථිකයේ එකපාර විශාල වශයෙන් අපි ණයබරකට ගියොත් නැත්නම් දරන්න බැරි මුදල් කන්දරාවක් විය පැහැදම් කළොත් මොකද වෙන්නේ? අපේ ජීවිත අපහසුවටපත් වෙනවා. ඒ නිසා තමයි අර සෙමෙන් මේ ඉහළට නැගගෙන යන මිහින්තලා පියගැට පෙළත් එක්ක අපේ මුතුන් මිත්තෝ අතීත සම්ප්‍රදාය අපිට කියලා දුන්නා ආධ්‍යාත්මික ජීවිතය, ආර්ථික ජීවිතය හා සංස්කෘතික ජීවිතය තුලනාත්මකව පවත්වාගෙන යා යුත්තේ කොහොමද කියලා.